අද කතා කරන්නේ මේ Gemini AI භාවිතා කරලා ඔයාගේ එදිනෙදා වැඩ ස්මාර්ට් විදිහට කරගන්නේ කොහොමද කියලා. ඒ වගේම ෆොටෝ එඩිටින් සම්බන්ධ සහ ජීවිත කාලෙටම ප්‍රයෝජනවත් වෙන තවත් AI වැඩ කැලි ගොඩක් කතා කරනවා. මේ වීඩියෝ එක අවසන් වෙනකම් බලනවාට next level එකට අප්ඩේට් වෙන්න පුළුවන්. ඉතින් වීඩියෝ එක වටිනවා කියලා හිතෙනවා නම් වීඩියෝ එකට like කරන්න, comment කරන්න. මේ Gemini ගැන කෙටියෙන් කතා කරනවා නම් මේ Gemini කියන්නේ AI assistant කෙනෙක් Google ආයතනය විසින් තමයි develop කරන්නේ. පළවෙනි කාරණය තමයි මේකට සිංහල සපෝට් කරනවා. ඔයාට ඕනෙම දෙයක් සිංහලින් අහලා දැනගන්න පුළුවන්. ෆොටෝ එඩිටින් සම්බන්ධ දේවල් උනත් සිංහලින් දීලා ඔයාට කරගන්න පුළුවන්. සිංහල හොඳටම සපෝට් කරන එකම AI chatbot එක කිව්වොත් මම නිවැරදි. ඔයාට සාමාන්‍යයෙන් මෙන්න මේ වගේ items ටිකක් දීලා ගණන් කරන්න කිව්වොත් ඔයාට එකින් එක ගණන් කරන්න වෙනවා. AI තියෙන නිසා තවදුරටත් අපිට මේ වගේ අවස්ථාවල් දුක් විඳින්න ඕනේ නැහැ. ඔයාට පුළුවන් ඒ අදාළ දේ ෆොටෝ එක අරගෙන Gemini වලට අප්ලෝඩ් කරන්න. මම සරලව තියෙන මෙන්න මේ ඉමේජ් එක අප්ලෝඩ් කරලා පෙන්නන්නම්. අප්ලෝඩ් කරගත්තට පස්සේ item කීයක් තියෙනවද? එහෙම නැත්නම් ඔයාට අහන්න ඕන ප්‍රශ්නය මේ විදිහට දෙන්න පුළුවන්. ඔයාට පේනවා ඇති රීඩ් කරලා මට මේකේ තියෙන හරිම ගාන ලබා දීලා තියෙනවා. මම මේක ගත්තේ උදාහරණයකට විතරයි. මේ විදිහට ඔයාට පුළුවන් ස්මාර්ට් විදිහට ඉක්මනින්ම ඔයාගේ වැඩ කරගන්න. අපිට තියෙන ගොඩක් ලොකු ප්‍රශ්නයක් තමයි අපේ සමහර ෆොටෝ වල quality එක ගොඩක් මදි. ඔයාට මේ හරහා පුළුවන් ෆොටෝ වල quality එක වැඩි කරගන්න වෙන මුකුත් tool අවශ්‍ය නැහැ. මම මෙන්න මේ ෆොටෝ එකේ quality එක තමයි වැඩි කරගන්න යන්නේ. ඔයාට පේනවා ඇති මේකේ කිසිම quality එකක් නැති ෆොටෝ එකක්. මට මේ වගේ අවස්ථාවක් ඇති වුණොත් මම පළවෙනියටම Gemini වලට ඇවිල්ලා අදාළ ෆොටෝ එක select කරලා upload කරනවා. ඊළඟට ෆොටෝ එකේ quality එක වැඩි කරලා දෙන්න කියලා මේ විදිහට prompt එක දීලා send කරනවා. සිංහලෙන්ම ඔයාට මේක type කරන්න පුළුවන්. ඔයාට පේනවා ඇති මට නියමට මේකේ quality එක වැඩි කරලා ලබා දීලා තියෙනවා. හිතා ගන්න බැරි විදියට 100%ක් සාර්ථකව මේක මට කරලා දීලා තියෙනවා. ඉතින් අපිට ඕනෙම වෙලාවක මේ options හරහා මේක download කරගන්න පුළුවන්. ඒ වගේම අපේ screenshot වල සහ විවිධ icons වල quality එක උනත් මේ හරහා අපිට වැඩි කර ගැනීමේ හැකියාව තියෙනවා. ඉස්සර අපිට පොතක පේපර් එකක තියෙන ටෙක්ස්ට් එකක් ෆෝන් එකට ගන්න නම් ඒක ටයිප් කරන්නම වුණා. ඒක ගොඩක් ලොකු අමාරු දෙයක්. එහෙම නැත්නම් විවිධ ටෙක්ස්ට් ස්කෑන් ඇප් අපි භාවිතා කරා. දැන් ඔයාට මේ දේවල් අවශ්‍ය නැහැ. ඔයාට පුළුවන් පළවෙනිට මේ අදාළ තැන ෆොටෝ එකක් ගන්න. ඊළඟට ඔයාට පුළුවන් Gemini වලට ඇවිල්ලා ඒ ෆොටෝ එක අප්ලෝඩ් කරන්න. ඊළඟට ටෙක්ස්ට් එක කොපි කරලා දෙන්න කියලා ඔයාට මේ විදිහට කියලා සෙන්ඩ් කරන්න පුළුවන්. ඔන්නවට පේනවා ඇති මේක මට ලස්සනට පිළිවෙලට තියෙන විදිහටම ටෙක්ස්ට් එක ලබා දීලා තියෙනවා. දැන් අපිට කොපි කරගෙන ඕනෙම දෙයකට මේක භාවිතා කරන්න පුළුවන්. ඒ වගේම මේ ෆොටෝ ටු ටෙක්ස්ට් කරපු දේ අපිට වෙනත් භාෂාවකට පරිවර්තනය කරගන්න ඕනේ නම් මෙතනදීම ඒ දේත් කරගන්න පුළුවන්. අපි දෙයක් කරන්න යනකොට ඒ ගැන නොදන්න නිසා ගොඩක් අපහසුතාවයට පත් වෙනවා. සමහර වෙලාවට අපි කාගෙන් හරි අහලා තමයි නොදන්න දේ කරගන්නේ. Gemini AI නිසා ඔයාට තවදුරටත් මේ වගේ ගැටලු වලට මුහුණ දෙන්න ඕනේ නැහැ. උදාහරණයක් විදිහට ඔයා හිතන්න මම දන්නේ නැහැ මේක හරියට කනෙක්ට් කරගන්න. එහෙමනම් මට පුළුවන් මෙන්න මේ විදිහට ළඟින් තියලා ෆොටෝ එකක් අරගන්න. ඊළඟට මෙතනට ඇවිල්ලා අපිට අප්ලෝඩ් කරන්න පුළුවන්. ඊට පස්සේ අපිට මෙතන ටයිප් කරගන්න පුළුවන් මේක සම්බන්ධ කරන්නේ කොහොමද, මේ මම කරන්න යන දේ හරිද වැරදිද කියලා. ඊළඟට send කරන්න පුළුවන්. ඔන්න ඔයාලට පේනවා ඇති මේක රීඩ් කරලා identify කරගෙන මට හරීම විස්තර ලබා දීලා තියෙනවා. මම මේ කරන්න යන විදිහ වැරදි කියලා මෙයා සඳහන් කරලා තියෙනවා. ඇත්තටම මම මේක හිතාමතාමයි වැරදියට තියලා ගත්තේ. ඒ වගේම ඔයා හිතන්න ඔයාලගේ මොකක් හරි ගැජට් එකක් තියෙනවා. ඔයා ඒකේ වැඩක් ගන්න විදිහ හෝ turn on කරගන්න දන්නේ නැහැ. එහෙමනම් ඔයාට පුළුවන් ඒ ෆොටෝ එක මෙතනට ඇවිල්ලා select කරගන්න. ඊළඟට ඔයාට දැනගන්න ඕන දේවල් අහන්න පුළුවන්. මම මේ වගේ පොඩි විස්තරයක් දාලා අහනවා. එතකොට ඔයාට පේනවා ඇති මේකෙන් වැඩ ගන්න විදිය මට ලස්සනට explain කරලා දීලා තියෙනවා. turn on කරගන්න තැන ඉඳන් හැමදේම මට මේ විදිහට ලබා දීලා තියෙනවා. ඉතින් මෙන්න මේ විදිහට අපිට පුළුවන් අපේ එදිනදා ජීවිතයේ විවිධ වැඩවලට මේ Gemini AI භාවිතා කරන්න. ඔයත් සමහර විට Google Translate භාවිතා කරනවා ඇති. ඉතින් Gemini ඔයා Translate විදිහට භාවිතා කරනවා නම් පරිවර්තනයට අමතරව පැහැදිලි කිරීමක් ලබා ගන්න පුළුවන්. පළවෙනිටම ඔයාට පරිවර්තනය කරගන්න ඕන දේවල් මෙතනට ඇවිල්ලා paste කරගන්න පුළුවන්. ඊළඟට සිංහලට පරිවර්තනය කරලා දෙන්න කියලා මේ විදිහට කියන්න පුළුවන්. එතකොට මෙයා ලස්සනට අපිට මෙන්න මේ විදිහට පිළිවෙලට පැහැදිලි කරලා දෙනවා. අපිට මෙයා රිප්ලයි කරපු එක ගැන පැහැදිලි මදි නම් අපිට පුළුවන් තවත් පැහැදිලි කරලා ඉල්ලන්න.
අපි මේ විදිහට නැවතත් ඉල්ලපුවාම ඉතාමත් පැහැදිලිව අපිට සරලව ලබා දෙනවා. Google Translate එකේ නැති benefits ගොඩක් තියෙනවා. අපිට මේ ෆොටෝ එකක් කියන්නේ ගොඩක් වටින මතකයක්. ඔයා ළඟත් ඇති මේ වගේ damage වෙච්ච ෆොටෝ ඕන තරම් ඇල්බම් එකක හරි අනිවාර්යෙන්ම ඇති. ඉතින් ඔයාලට පුළුවන් Gemini හරහා damage වෙච්ච ෆොටෝ රීටච් කරගන්න. මම මෙන්න මේ damage වෙච්ච image එක තමයි රීටච් කරන්න යන්නේ. අපිට පුළුවන් අදාළ ෆොටෝ එක සිලෙක්ට් කරගන්න. ඊළඟට රීටච් කරලා දෙන්න කියලා ප්‍රොම්ප්ට් එක දීලා අපිට සෙන්ඩ් කරන්න පුළුවන්. ඔන්න ඔයාලට පේනවා ඇති මාරම ලස්සනට මට මේක කරලා දීලා තියෙනවා. හොඳම ක්වොලිටි එකෙන් අපිට ලබා දීලා තියෙනවා. දැන් මට මේක අවශ්‍ය නම් ඩවුන්ලෝඩ් කරගෙන print out එකක් වුණත් ස්ටුඩියෝ එකකට දීලා ගන්න පුළුවන්. ඔයාලගත් ඇති මේ වගේ පරණ ගත්ත black and white photos ඕන තරම්. ඔයාට පුළුවන් මේ black and white photos මේ හරහා color photos වලට generate කරගන්න. ඔයාට පුළුවන් album එකෙන් අදාළ photo එකේ photo එකක් ගන්න. ඊට පස්සේ මේක color photo එකක් විදිහට කරලා දෙන්න කියලා ඔයාට send කරන්න පුළුවන්. ඔයාට පේනවා ඇති මාරම ලස්සනට මට මේක කරලා දීලා තියෙනවා. ඉතින් black and white ෆොටෝ එකක් විතරක් නෙවෙයි ඔයාගේ ළඟ තියෙන ෆොටෝ එකක ඔයාට කලර් මාරු කරගන්න ඕන නම් මේ හරහා ඔයාට ඒක කරගන්න පුළුවන්. ඒ වගේම අපිට තියෙන ලොකු ප්‍රශ්නයක් තමයි සමහර content thumbnail වලට image ගන්න ගියාම හැමතැනම තියෙන license image පමණයි. විශේෂයෙන්ම YouTuber කෙනෙකුට online content creators ලට ඒව ගත්තොත් අනිවාර්යයෙන්ම අපිට copyright සහ copyright strike ලැබෙනවා. ඔයාට පුළුවන් Geminiට කියලා අදාළ ෆොටෝ එකේ copyright ඉවත් කරගෙන ඒකට අදාළ ෆොටෝ එකක් generate කරගන්න. ඔයාට පුළුවන් ඔයාට අවශ්‍ය කරන ෆොටෝ එක Google එකෙන් download කරගෙන ඇවිල්ලා Gemini වලට upload කරන්න. ඊළඟට මේකට සමාන image එකක් හදලා දෙන්න කියලා ඔයාට කියන්න පුළුවන්. එතකොට මෙන්න මේ විදිහට යා ලස්සනට ඒකට සමාන image එකක් අපිට නිර්මාණය කරලා දෙනවා. දැන් අපිට මේක බය නැතුව thumbnail වලට videos වලට භාවිතා කරන්න පුළුවන්. අපිට සාමාන්‍යයෙන් ෆෝන් එකේ ස්ක්‍රීන් එකේ මොන හරි දෙයක් තියෙනවා නම් ඒකේ ස්ක්‍රීන්ෂොට් එකක් අරගෙන ඊට පස්සේ තමයි අපි Gemini වලට දාලා විස්තර ගන්නෙ. නමුත් තවදුරටත් අපිට එහෙම කරන්න අවශ්‍ය නැහැ. ඔයා හිතන්න අපිට මෙන්න මේ දේ ගැන විස්තර දැනගන්න ඕනේ කියලා. එහෙමනම් අපිට පුළුවන් power button එක long press කරගෙන ඉන්න. සමහර ෆෝන් වල home button එක long press කරගෙන හිටියාමත් මේ feature එක එනවා. ඊට පස්සේ මේ විදිහට Gemini shortcut එකක් විදිහට open වෙනවා. දැන් ඔයාලට මේ ask about screen කියන එක දෙන්න පුළුවන්. එතකොට screenshot එක automatically add වෙනවා මෙතනට. ඔයාලට පුළුවන් කෙලින්ම දැන් type කරගෙන screenshot එකට අදාළ ප්‍රශ්න අහන්න. සමහර වෙලාවට අපිට සමහර ඩොකියුමන්ට් වල තියෙන දේවල් ෆිල් කරන්න තේරෙන්නේ නැහැ. කාගෙන් හරි අහලා තමයි අපි ෆිල් කරගන්නේ. Gemini තියෙන නිසා මේ ගැටලුවට ඔයා තවත් මුහුණ දෙන්න ඕනේ නැහැ. ඔයා හිතන්න ඔයාට මෙන්න මේ ඩොකියුමන්ට් එකේ ෆිල් කරන්න කිසිම දෙයක් තේරෙන්නේ නැහැ කියලා. එහෙමනම් ඔයාට පුළුවන් අප්ලෝඩ් වලට ගිහිල්ලා මේ ඩොකියුමන්ට් එක සිලෙක්ට් කරගන්න. ඊළඟට ෆිල් කරන හැටි තේරෙන්නේ නැහැ කියලා ඔයාට මේක දීලා සෙන්ඩ් කරන්න පුළුවන්. ඔන්නවට පේනවා ඇති මේක ෆිල් කරන ආකාරය මට ස්ටෙප් බයි ස්ටෙප් සරලව ලබා දීලා තියෙනවා. දැන් මට මේක බලාගෙන ඉතාලම පහසුවෙන් ෆිල් කරගන්න පුළුවන්. ඒ වගේම ඔයාට විශේෂ තැනක් ෆිල් කරගන්න තේරෙන්නේ නැත්නම් ඔයාට පුළුවන් ඒක මාක් කරලා Gemini වලට සෙන්ඩ් කරන්න. එතකොට එයා ඒ තැන විතරයි පැහැදිලි කරන්නේ. අපි ෆොටෝ එකක් ගත්තට පස්සේ තමයි අපිට හිතෙන්නේ කැප්චර් කරගත්ත ෆොටෝ එකේ පෝස් එක හරි නෑ කියලා. පස්සේ වෙනස් වුණා නම් හොඳයි කියලා හිතෙනවා. ඉතින් Gemini ගෙන් අපිට මේ වැඩේ කරගන්න පුළුවන්. ඔයාට පුළුවන් Gemini වලට ෆොටෝ එක අප්ලෝඩ් කරන්න. ඊළඟට පෝස් එක වෙනස් කරලා දෙන්න කියලා අදාළ පෝස් එක ඔයාට යවන්න පුළුවන්. මේ පෝස් එක ටයිප් කරගද්දී ඔයා ටිකක් පැහැදිලිව ටයිප් කරගන්න ඕනේ. ඊට පස්සේ අපිට මෙන්න මේ විදිහට ලස්සන පෝස් එක වෙනස් කරලා ලබා දෙනවා. ඔයාලට පේනවා ඇති මම ඉල්ලපු එක මාරම ලස්සනට සාර්ථකව ජෙනරේට් කරලා ලබා දීලා තියෙනවා. එක පෝස් එකක් විතරක් නෙමෙයි අපි හදපු ඉමේජ් එක යටතේ ඒකෙම පෝසස් කීපයක් වුණත් අපිට මේ විදිහට හදලා ඉල්ලන්න පුළුවන්. එතකොට එයා ලස්සනට ජෙනරේට් කරලා ලබා දෙනවා. ඉගෙන ගන්න කෙනෙකුට ගොඩක් ප්‍රයෝජනවත් වෙන දෙයක් තමයි මේ ගණිත ගැටලු निराකරණය කර ගැනීම. මේකට එක එක ඇප් 100 ගණක් තියෙනවා. ඉතින් Gemini තියෙනවා නම් ඇත්තටම ඇප් මුකුත් අවශ්‍ය වෙන්නේ නැහැ. මම මෙන්න මේ ගණිත ගැටලුව තමයි අප්ලෝඩ් කරන්න යන්නේ.
ඔයාලට පුළුවන් නොතේරෙන දේ ෆොටෝ එකක් අරගෙන Gemini වලට අප්ලෝඩ් කරන්න. ෆොටෝ එක සිලෙක්ට් කරගෙන ඔයාලට මේ ගැටලුව විසඳන්නේ කොහොමද කියලා අහන්න පුළුවන්. ඔන්න ඔයාලට පේනවා ඇති ස්ටෙප් බයි ස්ටෙප් මේක විසඳන විදිය මට ලස්සනට ලබා දීලා තියෙනවා. මම මෙතනදී ඊටාම සරල ගණිත ගැටලුවක් දුන්නේ. ඔයාලට සංකීර්ණ එකක් උනත් දීලා මෙතනින් හදා ගන්න පුළුවන්. අපි හැමෝටම තියෙන ප්‍රශ්නයක් තමයි අපිට සිංහල ස්පෙලින් වැරදිනවා. මේ දේ සංකීර්ණ බව දන්නේ ටයිප් සෙටින් කරන අය. ඉතින් ඔයාලට පුළුවන් ඔයා ටයිප් කරගන්න දේවල් වල අක්ෂර නිවැරදිද කියලා Gemini හරහා චෙක් කරගන්න. Gemini වලට හොඳට සිංහල පුළුවන්. මම මේ විදිහට මම වැරදියට ටයිප් කරපු පොඩි නෝට් එකක් තියෙනවා. මම මේකේ අක්ෂර ගොඩක් වැරදියටයි ටයිප් කරලා තියෙන්නේ. ඉතින් මම මේක Gemini වලට දාලා මේකේ අක්ෂර චෙක් කරන්න කියලා කියනවා. ඔන්නවට පේනවා ඇති මේක හරියට රීඩ් කරලා මේකේ තියෙන හරි වැරදි ටික මට මේ විදිහට පෙන්නලා තියෙනවා. පුංචි දේවල් පවා මෙයා හරියටම හදලා මට එක්ස්ප්ලেইন කරලා තියෙනවා. ඔයත් මොකක් හරි ලොකු ආටිකල් එකක් වගේ ටයිප් කරන අවස්ථාවක මේක ප්‍රයෝජනයට ගන්න පුළුවන්. ඉතින් මම හිතනවා ටයිප් සෙටින්ග්ස් කරන අයට මේක ගොඩක් ප්‍රයෝජනවත් වෙයි කියලා. අපි මේ Gemini logos icons වගේ දේවල් ජෙනරේට් කරගන්න නිතරම භාවිතා කරනවා. නමුත් මේ වගේ දේවල් ජෙනරේට් කරගන්නකොට ඔයාටම හිතලා ඇති ඔයා හිතන දේ හරියට කරන්න බෑ කියලා. මොකද අපිට prompt එක දුන්නත් අපේ හිතේ තියෙන දේ ජෙනරේට් කරගන්න අමාරුයි. ඔයාට පුළුවන් ඔයාට අවශ්‍ය කරන logo එක example එකක් විදිහට pen එකකින් ඇඳලා ඒක Gemini වලට අප්ලෝඩ් කරන්න. අප්ලෝඩ් කරලා ඔයාට කියන්න පුළුවන් මේකට අදාළව ලෝගෝ එකක් හදලා දෙන්න කියලා. එතකොට මෙයා ඒකට අදාළව ලස්සනට අපිට මේක රීජනරේට් කරලා දෙනවා. ඊට පස්සේ අපිට මේක ඩවුන්ලෝඩ් කරලා එඩිට් කරලා යූස් කරන්න භාවිතා කරන්න පුළුවන්. ඉතින් මෙන්න මේ වගේ වැඩ බිලියන ගාණක් අපිට මේ Gemini හරහා ඉතාම පහසුවෙන් කරගන්න පුළුවන්. ඉතින් අද වීඩියෝ එක ඔයාලට වැදගත් වුණා. අද ඔයාලට පුළුවන් ඔයාගේ අදහස් ගැටලු පහලින් කමෙන්ට් කරන්න. ඒ වගේම මේ වගේ වීඩියෝ ඔයා ඉදිරියටත් බලන්න කැමති කෙනෙක් නම් අපේ channel එක subscribe කරලා bell icon එක all දාගන්න. එතකොට මම අලුතින් වීඩියෝ එකක් දාපු ගමන් ඔයාට notification එකක් මාර්ගයෙන් දැනගන්න පුළුවන්. එහෙමනම් මම වීඩියෝ එක මෙතනින් අවසන් කරනවා. තවත් මේ වගේ වීඩියෝ එකකින් හමු වෙමු. වීඩියෝ එකත් එක්ක එකතු වුණාට බොහොම ස්තුතියි.